උමාලිව දැක්ක දිනක්ෂී සාරංගගේ අතල්ලගෙන ගැම්මෙන් ගිය හැටි. හරි උමාලිට සාරංග ඕනේ නෑ. අපටත් එපා ළඟ සිටි නිලිය කියයි. මෙන්න සිදු දේ. 36 වෙනි සරසවි සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ BMICH පරිසරයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබුවා. කලාකරුවන් සියල්ලන්ම පහේට සහභාගී වී සිටි අතර සම්මානයකට නිර්දේශ වී නොතිබුණද උමාලි තිලකරත්නද පැමිණ තිබුණා. එම සම්මාන රාත්‍රියේදී දිනක්ෂී ප්‍රියසාද් විසල් ආද්‍රේ චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ වී තිබූ අතර ඇයද සාරංග සමග පැමිණ තිබුණා. එම අවස්ථාවේ රතු පළස මතින් සාරංග සමග පැමිණ විට අසල උමාලි තිලකරත්නද රැඳී සිටිනු දක්නට ලැබුණා. එම අවස්ථාවේ සාරංගගේ අතල්ලාගත් දිනක්ෂී ගරු ගාම්භීරව ආඩම්බරයෙන් ඔහු සමග උමාලි අසලින් යනු දක්නට ලැබුණා. මේ පිළිබඳව ජනප්‍රිය රංගන ශිල්පිනියක් පසුව පවසා තිබුණේ මෙවැන්නක්. සාරංගයි දිනක්ෂී මැච් කපල් එකක්. ඇත්තට මේ දෙන්න ඒ යන විදිය ගොඩක් ලස්සනයි. ගොඩක් ආඩම්බරෙන් යන්නේ. හරියට සාරංගව කවුරු හරි උදුර ගනී වගේ. යනුවෙන් ඇය පවසා තිබුණා. කෙසේ නමුත් දිනක්ෂී අවසානයේ සියලු නිලියන් පරදවමින් ජනතාවගේ මනාප තුලින් ජනප්‍රියම නිලිය සම්මානය දිනා ගැනීමද විශේෂත්වයක් වී තිබුණා.